ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 කරගන්න ගමන් ඔයාට මාසිකව රුපියල් 20000 25000 අතර ගාණක් හොයාගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. දන්නවා ලංකාව කියන්නේ ගොඩක් අවුව තියෙන රටක්. මේක රුපියල් 27ක් වගේ තමයි කියන 5 කිලෝවොට් සිස්ටම් එකෙන් ඔයාලට සාමාන්‍යයෙන් මාසික දල ආදායම රුපියල් 20000 මේ ජින්සෝ පවර් ටෙක්නොලොජිස් කියන කම්පැනි එක ඉතින් ඔයාලා මේ කම්පැනි මාර්ගෙන් ඉන්ස්ටෝල් කරගන්නවා නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඉතින් ඒකට මැසේජ් එකක් දාන්නගේ සෙල්ස් මැනේජර් කෙනෙක් ඔයාලට කන්ටැක්ට් කරලා දෙන්න. වාසිය තමයි මේ නිකන් ලැබෙන ඉරිහිරු එළියෙක්. මම නැහැ ඉදිරියේදී මොනව වෙයිද කියන එක. මම චේන්ජ් වෙනවා. අවුරුදු 3මාරක් විතර ඇතුළත අපි ඒ ගාන හොයලා ඉවරයි. කිලෝවොට් සිස්ටම් එකක් සාමාන්‍ය ගෙදරකට ඕකේ කියන එක. මාස එකමාරක් ඇතුළත කාලයක්වත් යනවා මේ වගේ. ඇප්ලිකේෂන් දැනට රිජෙක්ට් සූර්ය බල පද්ධති ගොඩාක් තවත් ගෙවල් වල ඉන්ස්ටෝල් කරනවා. ඒක ඇතුළේ තියෙන මෙතන ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඉන්පොට් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි එක පද්ධතියක් දවසට යුනිට් 30ක් විතර ජෙනරේට් වෙන්නේ. නිකන් ලැබෙන ඉරේලියෙන් මාසිකව ගාණක් හොයන්නේ. ඉතින් හායි ඔයාලට කොහොමද? අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ට්‍රැවලින් වීඩියෝ එකට වඩා පොඩි වෙනස් විදිහේ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඔයාලා දන්නවා ලංකාව කියන්නේ ගොඩක් අවුව තියෙන රටක්. ඒ වගේම නිතරම අවුව මේ කියන්නේ එක කාලයකට ඇරෙන්න නිතරම අවුව තියෙන රටක් ලංකාව. විලේම ලැබෙන ඉරවුවෙන් මාසෙට ගාණක් උපයන්නේ කොහොමද කියන එක ගැන පොඩි විස්තරයක් කියන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔයාලත් එක්ක. ඉතින් අද මම කියන්න යන්නේ සූර්ය බල පද්ධතියක් ගැනයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට ආයෝජනය කරලා එයාලට මේකෙන් සල්ලි ලැබෙනවද නැද්ද, මේකට ආයෝජනය කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද, අපේ කරන්ට් බිල් එක අපේ නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 වෙනවද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට විසඳුමත් එක්ක මේ වීඩියෝ එකෙන් මම ගේන්න මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් නිවෙස් වලට සුදුසුම පද්ධතියක් විදියට අපිට 5 කිලෝවොට් සෝලර් සිස්ටම් පද්ධතිය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් එතනින් එහාට ගොඩක් ආයෝජන කරනවා නම් එහාට මේ සෝලර් සිස්ටම් පද්ධතිය 5 කිලෝවොට්ස් 10 කිලෝවොට්ස් එහෙම නැත්නම් 15 කිලෝවොට්ස් 20 කිලෝවොට්ස් කියන එක ඉදිරියට යනවා. නමුත් නිවසකට රෙකමන්ඩ් කරන්න පුළුවන් පද්ධතිය තමයි 5 කිලෝවොට්ස් පද්ධතිය. ඉතින් අපි මේක ගැන ගොඩක් දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇග්‍රීමන්ට් එකක් එක්ක යන නිසා මේකේ තියෙනවා මේ ගොඩක් දේවල් ගැන බලන්න ඕනේ. මොකද නිකන් ආවට ගියාට සෝලර් පද්ධතියක් ගහලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ 5 කිලෝවොට් සිස්ටම් එකක් හොඳ විදියට ඉන්ස්ටෝල් කරොත් ඒ කියන්නේ හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඊට පස්සේ හොඳ පැනල්ස් පාවිච්චි කරලා හොඳ ඉන්වර්ටර්ස් පාවිච්චි කරලා මේ වගේ විදිහට 5 කිලෝවොට් සිස්ටම් එකක් වල ඉන්ස්ටෝල් කරලා බෝඩ් එකකින් අපිට ඒකකින් මෙල රුපියල් 27ක් වගේ තමයි ගෙවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ සෝලර් සිස්ටම් එකක ඒ කියන්නේ 5 කිලෝවොට් සෝලර් සිස්ටම් එකක මාසික දල ආදායම වලට ගන්න පුළුවන් රුපියල් 20000 32000ක් අතර. ඉතින් මීට කලින් ඒ කියන්නේ අද මම මේ කතා කරන්නේ 2025 පස්වෙනි මාසේ. ඒ කියන්නේ මේ මැයි මාසේ. ඉතින් 2025 මැයි මාසේ ගැන තමයි මම. ඉතින් ඒකෙදී ගොඩක් සාධක බලපානවා. මොකද පැනල්ස් වල තියෙන ක්වොලිටි එක, ඊට පස්සේ ඉන්වර්ටර්ස් වල තියෙන ක්වොලිටි එක, ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන විදිය සහ ඉර අවුව කොහොමද වැටෙන්නේ, ඒ දේවල් ගැන ගොඩාක් දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ හන්දම තමයි මම ගොඩක් කම්පැනිස් බැලුවා. ඉතින් ලංකාවෙත් ගොඩක් කම්පැනිස් සර්ච් කරලා බැලුවා සහ එයාලගේ රේට්ස් චෙක් කරලාත් බැලුවා. සහ එයාලා තව මොනවද කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් කියලාත් මම ගොඩක් සර්ච් කරලා බැලුවා. ඉතින් මම මේකට තෝරගත්තේ ජින්සෝ පවර් ටෙක්නොලොජිස් කියන කම්පැනි එක. ඉතින් මෙයාලා ලංකාවේ අයිලන්ඩ් වයිඩ් ලොකු ප්‍රොජෙක්ට්ස් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම කීල් සුපර් මාකට්ස් වල, ඒ වගේම කැලණිතිස්ස පවර් ස්ටේෂන් එකේ, ඊගාවට වැලිපෑන සර්විස් ස්ටේෂන් එකේ වගේ ප්‍රසිද්ධ තැන්වල සහ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් මෙයාලා කරලා තියෙනවා. ඉතින් මම මෙයාලත් එක්ක එයාලව තෝරගන්න හේතුව ඒවත් චෙක් කරලා සහ එයාලගේ රිවිව්ස් බලලා තමයි මම එයාලව සිලෙක්ට් කරගන්නත් හේතුව. මොකද මේ කරන ප්‍රොජෙක්ට් එක අපි අවුරුදු 20කට විතර ඉන්වෙස්ට් කරන දෙයක් නිසා සහ අපිට අවුරුදු 20ක් යනකම් අපි මේ පැනල්ස් වල කොයි විදිහටද මේවා පවතින්නේ කියන එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ හන්ද සහ ඉන්වර්ටර්ස් වල මේ හැම දෙයක් නිසාම තමයි
මම මේ කම්පැනි එක තෝරගන්නත් හේතුව මොකද කාලයාන්තරයක් තිස්සේ ඒගොල්ලෝ ඒ දේ ප්‍රොජෙක්ට්ස් කරගෙන යන නිසා සහ වෘදු ගාණක් තිස්සේ කරලා තියෙන නිසා අත්දැකීමත් තියෙන නිසා. මේ කම්පැනි විතරක් නෙමෙයි තව ලංකාවේ ගොඩක් කම්පැනිස් තියෙනවා මේ සෝලර් පද්ධතිය හයි කරන. ඉතින් ඔයාලට ඒවයින් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඔයාලා මේ කම්පැනි මාර්ගෙන් ඉන්ස්ටෝල් කරගන්නව නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඉතින් ඒකට මැසේජ් එකක් දාන්න මම මෙයාලගේ සෙල්ස් මැනේජර් කෙනෙක් කරලා දෙන්න. සෝලර් පැනල්ස් ඉන්ස්ටෝල් කරන විදිය මේ විදියට තමයි තියෙන්නේ. මට මෙතන මම 5 කිලෝවොට් සිස්ටම්ස් දෙකක් මෙතන ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ මට සිංගල් ෆේස් ලයින් දෙකක් තියෙන නිසා මම 5 කිලෝවොට් සිස්ටම්ස් දෙකක් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේ පැත්ත එකක් අර පැත්ත එකක් විදියට තමයි මම මේක වෙන වෙනම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් අපි සෝලර් පද්ධතිය හයි කරාට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඇවිල්ලා මෙතන එයාලගේ මීටර්ස් වෙනස් කරනවා. ඉතින් ඊට පස්සේ අපේ සෝලර් පද්ධතියට අපි මේ වගේ බොක්ස් එකක් තාප්පේ තියෙනවා නම් මේ වගේ බොක්ස් එකක් හයි කරලා දෙන්න ඕනේ අපි. ඊට පස්සේ අපේ යුනිට් එක ඇතුලේ තියෙන මෙතන ඔන් ඔෆ් කරන්න පුළුවන් විදිහේ සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ මෙතන එයාලගේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ඉම්පෝර්ට් කරන්න පුළුවන් විදිහට එයාලගේ මීටර්ස් චේන්ජ් කරනවා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ තමයි එයාලා අපිට පද්ධතියට ඉලෙක්ට්‍රිසිටි කරන්ට් එක දෙන්නේ. ඒ කියන්නේ අපිට එක්ස්පෝර්ට් කරන්න සහ ඉම්පෝර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ එක පද්ධතියක් දවසට යුනිට් 30ක් විතර ජෙනරේට් කරනවා. ඒ කියන්නේ අර පැත්ත ඒ කියන්නේ මට මෙතන පද්ධති දෙකක් තියෙනවා. ඉතින් ඒක බලපාන්නේ ගොඩක්ම අපේ ඉන්ස්ටෝල් කරන විදියත් එක්ක සහ පැනල් ප්‍රමාණය සහ පැනල් වල ක්වොලිටි එකත් එක්ක තමයි අපිට මේ ජෙනරේෂන් එක කොයි විදිහටද බලපාන්නේ කියන්නේ. ඉතින් සමහරක් වෙලාවට වැහිබර කාලගුණයෙන් තියෙන දවස් වලට නම් ජෙනරේට් කරන ප්‍රමාණය අඩුයි. මම ඉන්නේ බස්නාහිර පළාතේ ඉතින් කොළඹට ළඟයි. ඉතින් ඒ හන්දා අපිට වෙන ක්ලයිමේට් එකක් සමහරක් වෙලාවට ඔය අපේ උඩ පළාත්වල ඒ වගේම හම්බන්තොට පැත්තේ එහෙම ගොඩක් පොළොන්නරු පැත්තේ ත්‍රිකුණාමල පැත්තේ ඒක ගොඩාක් වෙලාවට ඉරේලි ලැබෙනවා. ඉතින් යාළගේ ජෙනරේෂන් එක වැඩි. අපේ සාමාන්‍යයෙන් අපි ටික කාලයක් ඇදි වහිනවා අපේ ඒතර ක්ලයිමේට් එක වෙනස් වෙද්දී ජෙනරේෂන් එක ටිකක් අඩුයි. ඔයාලට මේ වගේ පද්ධතියක් සවි කරගන්න එකේ වාසිය තමයි මේ නිකන් ලැබෙන හිරු එළියෙන් ඔයාලට අවුරුදු 20ක් යනකම් ඔයාලට රුපියල් උපයන්න පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්නයක් වුණත් අවුරුදු 20ක් යනකම් අපි CB එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහනවා. එයාලා අවුරුදු 20ක් විතර යනකම් අපිට මේ පේමන්ට් එක කරනවා. ඉතින් එයාලගේ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක මාර්ගෙන් එයාලා මොනිටර් කරනවා. ඒ කියන්නේ කම්පැනි එකෙන් මොනිටර් කරනවා. ඒ වගේම අපිටත් මොනිටර් කරන්න පුළුවන්. කොච්චර ඒකක ප්‍රමාණයක් මාසෙට අපි නිෂ්පාදනය කරලාද එහෙම නැත්නම් අපි කීයක් මාසිකව හොයලාද ඒ කියන්නේ මුලින් ඉඳන් අපි මේ වෙනකන් මේ සෝලර් සිස්ටම් එකෙන් අපි කීයක් හොයලාද කියන එක අපිට ඇප් එකක් තියෙනවා යාළගේ අපි මේකට අදාළව ඉතින් අපිට ඒකෙන් ගන්න පුළුවන් අපි කොච්චර ආදායමක් උපයලාද කියන එක මාසිකව අපි සිංගල් ප්ලේස් ලයින් එකකට තමයි මේ වගේ 5 කිලෝවොට් සිස්ටම් එකක් එක්ක
ගහන්න පුළුවන් වෙන්නේ. මොකද සිංගල් ෆේස් ලයින් එකකට විතරයි අපිට එහෙම 5 kW සිස්ටම් එකකට අප්‍රූව් දෙන්නේ. එහෙම නැත්නම් අපි ඒක 3 ෆේස් කරන්න ඕනේ. අපි එතනින් එහාට යනවා. 5 kW සිස්ටම් එකක බිල් එක 0 කරගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ කියන්නේ අපිට කරන්ට් බිලක් එන්නේ නැත්නම් එකට ගියොත් අපිට සිද්ධ වෙනවා අපිට විදුලි බිල වෙනමම ගෙවන්න. අපි එතකොට සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන දේ අපිට පුළුවන් මෙතනින් එහා 5 kW 10 kW 20 kW වගේ ගොඩක් පද්ධති ඇප්ලයි කරන්න. නමුත් අපි දන්නේ නැහැ ඉදිරියේදී මොනව වෙයිද කියන එක. ඉතින් අපි දන්නේ නැහැ ඉදිරියේදී ගවර්න්මන්ට් චේන්ජ් වෙනවා සහ තව මේවා වෙනස් වෙනවා. ඉතින් ඒ හන්ද අපි අවුරුදු 20ක ඇග්‍රීමන්ට් එකකට ගියත් අපිට ෂුවර් එකක් කරන්න බෑ මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් අපි ලොකු ආයෝජනයක් කරලා මම කියන්නේ සාමාන්‍ය ගෙදරක මිනිස්සෙක් පොඩි සාමාන්‍ය රස්තාවක් කරන මිනිස්සෙක් ලොකු තමන් ගාව තියෙන හැමදේම වියදම් කරලා මේකට ආයෝජනය කරලා යම්කිසි කාලයක් යද්දී මොනව වෙයිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ ආයෝජනය කරන දෙයක අවුරුදු 3මාරක් විතර ඇතුළත අපි ඒ ගාන හොයලා ඉවරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ප්‍රොජෙක්ට් එකට වියදම් කරන ගාන අවුරුදු 3මාරක් ඇතුළත කාලයකදී අපි හොයලා ඉවරයි. හැබැයි අපි මුළු හැම දෙයක්ම වියදම් කරලා අපි සෝලම ගහනවා කියලා හිතාගෙන එහෙම ගහන්න එපා. මොකද මම එහෙම කියන්නේ ඒක ඔයාලගේ choice එකක්. ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් එහෙම වියදම් කරලා එහෙම ගහලා ඉදිරියේදී යම් කාලයක ප්‍රශ්නයක් වුණොත් පද්ධති වෙනස් වෙනවා. අපේ ටෙක්නොලොජි එක දවසින් දවස අප්ඩේට් වෙනවා. එතකොට අපි දන්නේ නැහැ මොන වගේ දෙයක් වෙයිද කියන එක. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් 5 kW සිස්ටම් එකක්. ඒ කියන්නේ සිංගල් ෆේස් සිස්ටම් එකක් ඔයාලට සාමාන්‍ය ගෙදරකට ඕකේ කියන එක. මොකද සාමාන්‍ය කම්පැනියක් කරනවා නම් ඊට වඩා හොඳ ඊට වඩා ඇඩ්වාන්ස් එකකට යන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි ගෙදරක් සාමාන්‍ය ගෙදරක පාවිච්චි එකට සිංගල් ෆේස් එකට 5 kW සිස්ටම් එකක් ඕකේ කියන එක තමයි මගේ අදහස. ඉතින් දන්නවද ඒකට හේතුව? ඔයා අඩු ගාණක් ඉන්වෙස්ට් කරලා ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකත් 0 කරගන්න ගමන් ඔයාට මාසිකව රුපියල් 20000 25000 අතර ගාණක් හොයාගන්නත් පුළුවන් හැකියාව තියෙනවා මේ පද්ධතියේ. ඉතින් මේක ටිකක් සාමාන්‍ය දීර්ඝ ප්‍රොසෙස් එකක්. මේක අපි සාමාන්‍ය දියක් විදියට බැලුවට අපි ගියා ඊට පස්සේ ටක් ගාලා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කිව්වා මේක ගහගෙන යන්න. එහෙම කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. අපිට කම්පැනියෙන්ට කිව්වා එහෙම නෑ. සාමාන්‍ය මේ ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙන්න අවම මාසයකමාරක් ඇතුළත කාලයක්වත් යනවා මේ වගේ සූර්ය බල පද්ධතියක් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න. අංක එක මතක තියාගන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන්ම CEB එකට හරි ලෙකෝ එකට හරි ගිහිල්ලා ඔයාලට මේක ගැන අප්‍රූව් එකක් ගන්නම ඕනි. එහෙම නැත්නම් ඔයාලට කම්පැනියක් through යනවා නම් කම්පැනියේ මාර්ගයෙන් ඒක අප්‍රූව් ඒගොල්ලෝ කරන්න ගන්නවා. එතකොට එයාලගේ process එක ඒකයි. නැත්නම් අපිටත් පුළුවන් ඕනනම් CEB එකෙන් approval එක ගන්න. මොකද හැබැයි දැනට තියෙන තත්ත්වෙත් එක්ක දැනට ලංකාවේ මේ වෙද්දි තියෙන සිටුේෂන් එකත් එක්ක අපිට ඒක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහරක් ගොඩාක් ඇප්ලිකේෂන් දැනට රිජෙක්ට් වෙනවා. ඉතින් ඒ හන්දා ඒකට හේතුව තමයි එකක් අපි අවට මේ වගේ සූර්ය බල පද්ධති ගොඩාක් තවත් ගෙවල් වල ඉන්ස්ටෝල් කරලා තියෙනවා දැනට. මොකද අපි දැන් දකින්න හැමතැනම ගොඩාක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් සාමාන්‍යයෙන් ළඟ නැති එක. සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමර් එක දුරයි ළඟේ ග්‍රිඩ් එකේ යන කරන්ට් එක අපිට ඒකට අප්‍රූවල් එක දෙන්නේ නැහැ. ඒ නිසා මොන දේ කරන්න කල්ලොත් අපි අනිවාර්යෙන් CEB එකට හරි ලෙකෝ එකට හරි ගිහිල්ලා මේකට අනිවාර්යෙන් අප්‍රූවල් එකක් ගන්නම ඕනේ. කම්පැනියෙන් කරනවා නම් ගොඩක් වෙලාවට කම්පැනියෙන් එනවා. කම්පැනියෙන් ඇවිල්ලා එයාලා බලනවා මේ ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්න ඕනේ, කොයි ෆේස් එකකටද යන්නේ, ඊගාවට මේ පැනල්ස් වල කොයි වගේද මේ පැනල්ස් කොයි විදිහට ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියන එකත් බලලා ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එක ගැන ඒගොල්ලෝ අයිඩියා එකක් අරගෙන එයාලා තීරණය කරනවා සමහරකට මේකට අප්‍රූවල් එක දෙයි කියලා. එහෙම නැත්නම් අපිටත් ගිහිල්ලා ඒක අප්‍රූව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලොකු ගාණක් වියදම් කරන්න කලින් සහ ඔයාලා අනිවාර්යෙන් මේකට අප්‍රූවල් එක ගන්නම ඕනි මොන දේ කරන්න කලින්. ඊට පස්සේ අප්‍රූවල් එක ආවට පස්සේ ඔයාලට කම්පැනි එකෙන් එනවා. ඉතින් කම්පැනි එකෙන් ඇවිල්ලා ඉන්ස්ටෝල් කරනවා. ඉන්ස්ටෝල් කරද්දී ඔයාලගේ රූෆ් එකක් නම් තියෙන්නේ. කියන්නේ වහලක නම් තියෙන්නේ
ඔයාලට ආයි ස්ට්‍රක්චර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ රූෆ් টොප් එකක් නම් තියෙන මගේ වගේ ඔයාලට මේ වගේ ස්ට්‍රක්චර් එකක් අපිට එයාලට ලෑස්ති කරලා දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට දවසක් වගේ ඇතුළත ඉන්ස්ටෝල් කරන එක නම් ඒගොල්ලෝ කරනවා. ඒ වගේම මේ පැනල්ස් වල වර්ග එක වර්ග තියෙනවා. ඒ කියන්නේ KL 16 කියලා තියෙනවා, ජින්කෝ පැනල්ස් කියලා කියනවා, ආයේ ට්‍රේනර් පැනල්ස් කියලා තියෙනවා. මේ වගේ පැනල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ 615 එකකින් එනවා, 620 එකකින් එනවා. ඒ කියන්නේ වොට්ස් ගාන 590 එකකින් එනවා. සාමාන්‍යයෙන් 5 කිලෝවොට් සිස්ටම් එකට පැනල්ස් 8ක් 10ක් අතර තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ සෝලර් සිස්ටම් එකක් ගහලා මේ නිකන් ලැබෙන ඉරේලියෙන් ඔයාලටත් මාසිකව ගාණක් හොයන්න. අවම රුපියල් 15000ට එහා ගාණක් ඔයාලට මේ සිස්ටම් එකකින් ඔයාලට විදුලි බල මණ්ඩලයට දීලා හොයාගෙන යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපි ආයෙත් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.